අද විශේෂ දවසක් යද්දිම අපේ සුජාන හිනා වුණ අපි දන්නවා අද ජාත්‍යන්තර කාන්තා දිනය. ඒක තමයි අපේ සභාවේ කාන්තාවක් දෙවමය নমස්කාරය මෙහෙව්වේ. කාන්තාවක්ම මොකද සාක්ෂි කාලේ මෙහෙව්වේ කාන්තාවක්ම ඔබ ඉදිරියේ දේශනා කරන්නේ. අද ගීතිකා කණ්ඩායම ටිකක් වෙනස්. අද උන් ලස්සන වෙනදට අපි දකින්නේ මේ අර හැමදාම දකින්න යුනිෆෝම් එක. අද සහෝදරයන් ඉල්ලාස් වෙලා අද දවස් විතරක් කාන්තාවන් සහෝදරියන්ට අවස්ථාව දුන්නා අලංකාර ලෙස දෙවියන් වහන්සේගේ මෙහෙය নমස්කාර කාලය මෙහෙවන්න. අපි එස්තර් පොතට හරවමු. එස්තර් බිසව කාන්තාවක්. එස්තර් පොතේ මම ඔබට මේ එස්තර් පොතේ තියෙන මුළු පණිවිඩය නෙමෙයි අද දවසේ කියන්න යන්නේ. එස්තර් පොත ඔබ කියවලා තියෙනවා ඇති. සමහර විට කියවලා නැතුව ඇති. එස්තර් කවුද කියලා දන්නේ නැතුව ඇති. සමහර විට ඔබ හොඳින් දේව වචනය කියවන අය මේ වෙදිත් ඒ කතාව දන්නවා. මම යන්නේ ඔබට මේ කතාවේ මුල ඉඳලා අග වෙනකන් තියෙන්නේ මොකද්ද කියන එක කියන්න නෙවෙයි. කෙටි හැඳින්වීමක්. එස්තර් පොත තුල තියෙන කතාව මෙන්න මේකයි කෙටියෙන්. ඔබට පුළුවන් මේ දේශනාව ඉවර වෙලා එස්තර් පොත කියවන්න. එස්තර් පොත කියන්නේ නෙහෙමියා පොතට ඊළඟ පොත. නෙහෙමියා පොත අපිට දැන් හරි සමීපයි. හේතුව මේ කාලේ අපේ කුඩා කණ්ඩායම්වල අපි නෙහෙමියත් එක්ක ගොඩක් ගනුදෙනු කරනවා. නෙහෙමියාගේ ක්‍රියාකාරීත්වයන් අපි කරනවා. නෙහෙමියා निराहारව හිටියා වගේ අපි දැන් උත්සාහ කරනවා निराहार මෙහෙයන් යාඥාවන් ආරම්භ කරන්න. අද ඒ පොතට එහා එස්තර් පොත. එස්තර් පොතේ කෙටි කතාව තමයි පර්සියානු අධිරාජ්‍ය වන අහස්වේරොස් කියන රජුගේ බිසව වස්ති බිසව ඔහුට ගරු නොකරපු හේතුවෙන් මේක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. ලොකු පණිවිඩයක් තියෙනවා. ගරු නොකරපු හේතුවෙන් එයාව ඒ බිසෝ කමින් අයින් කරලා එස්තර් කියන්නේ යුදා කාන්තාවක්. අපි ඒක බලමු එස්තර්ගේ ජීවිතේ කොහොමද කියලා. එස්තර්ට අවස්ථාව ලැබුණා මේ රජතුමාගේ බිසව වෙන්න. කිසිම මොහොතක නොහිතපු ආකාරයක ඒක සිදු වුණා. ඒකත් එක්කම එවකට ඒ ප්‍රදේශවල හිටපු යුදා මිනිසයන්ට අත්ෙන්ඩ ගිය භයානක ඉරණමකින් දෙවියන් වහන්සේ එස්තර් කරන කොටගෙන උන්වහන්සේට අයිති යුදෙව් මිනිසයන්ව අති මහත් හාස්කමකින් බේරගත්තා. මේක තමයි කතාව. මේක ඇතුලේ ලොකු කතාවක්. ඔයගොල්ලන් කියවන්න. මේ කතාව ඇතුලේ තියෙන මූලික අදහසක්, මූලික පාඩමක් තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනගව හරි පුදුම විදියට ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. මේක තමයි ඒකේ පාඩමක්. දෙවියන් වහන්සේ උන්වහන්සේ අයිති කරගත්තු සෙනගව, උන්වහන්සේ සැලසුම් කරපු තෝරගත්තු සෙනගව, ඒ සෙනග ගැන උන්වහන්සේගේ දෑතේ තියෙන්නේ පුදුමාකාර රැකවරණයක්, පුදුමාකාර සැලැස්මක්. මම කලින් ඔබට කිව්වා වගේම. ඒ නිසා අපි බලමු එස්තරිම මේ එස්තර් කවුද කියලා. අද විශේෂයෙන් කාන්තා දිනය සමරන දවස නිසා මම ඔබට මේක ඇතුලේ තියෙන කාන්තා චරිත හරහා දෙවියන් වහන්සේ අපිට මොනවද කතා කරන්න යන කියන පණිවිඩය විතරක් මම ඔබ ඉදිරියේ තියන්න යනවා. ඒ නිසා අපි බලමු කවුද මේ එස්තර්. එස්තර් දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳලා 7 වෙනි පදේ වෙනකම්. බබිලෝනීය රජ වූ නෙබුකද්නේසර් විසින් අල්ලාගෙන ගිය යුදාහි රජ වූ යෙකොනියා සමග ගෙන යනු ලැබූ අය අතරේ යෙරුසලමින් ගෙන යන ලද බෙන්යමීන වූ කීෂ්ගේ පුත්‍රයා වන ශිමියේගේ පුත්‍ර වූ යායිර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම් වූ යුදෙව්වෙක් ශූෂන් බලකොටුවෙහි සිටියේය. ඔහු තමාගේ බාප්පාගේ දුව වූ හදස්සා එනම් එස්තර් ඇති කරගත්තේය.
මක්නිසාද ඇගේ පියාවත් මව්වත් ජීවත්ව සිටියේ නැත. ඈ වනාහි ශෝභමාන වූ රූප සම්පන්න තැනැත්තියක් වූවාය. ඇගේ මව්පියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාට දුවෙක් කොට පිළිගත්තේය. තවද රජුගේ ආඥාවත් කවුද එස්තර්? එස්තර් යුදෙව් කාන්තාවක්. එස්තර් පොත කතාව දන්න අය අපේ සභාවේ ඉන්නවා. එයාගේ කුඩා කාලය ගැන මෙන්න මෙහෙම සඳහන් කරනවා මේ වෙනකොට යුදෙව් ජනතාව බබිලෝනියේ අධිරාජ්‍යයේ ඒ විප්‍රවාස කාලේ ඉඳලා ඔවුන්ට මේ පර්සියානු අධිරාජ්‍ය කාලෙ වෙද්දී පර්සියන් අධිරාජ්‍යයේ පාලන කාලෙ වෙද්දී ඊට කලින් බොහෝ කණ්ඩායම් වලට නැවත යෙරුසලමට යන්න අවස්ථාව ලැබුණා. නැවත දේවමාලිගාව හැදුවට පස්සේ. දැන් මේක කියන්නේ ගොඩ ලොකු කතාවක්. මේ මෙතන එස්තර් ඉන්න කාලේ මේ හිටපු කණ්ඩායම තවමත් යෙරුසලමට ගියේ නැහැ. ඒගොල්ලන්ට අඬ ගැහුවේ යෙරුසලමට එන්න කියලා පූජකයෝ අනාගත වක්තවරු. හැබැයි මේ කණ්ඩායමේ තාම ගිහිල්ලා නැතුව හිටපු කණ්ඩායමක් තමයි මේ එස්තර් එක්ක හිටපු එක ප්‍රදේශවල විසිරලා හිටපු කණ්ඩායම. එතකොට එස්තර් ගැන කුඩා හැඳින්වීමක් තියෙනවා. එස්තර් කියන වචනේ හේබ්‍රෙව් තේරුම තරුව ස්ටාර් කියන අර්ථය. එස්තර් අම්මා තාත්තා නැතුව එයාව හදාගත්තේ මොර්දෙකයි කියන ඔහුගේ සහෝදරයා මොර්දෙකයිගේ බාප්පගේ දුව. අපේ තත්ත්වය අනුව නම් අයියා හරි නැත්නම් අන්න එහෙම සහෝදරයා. මේ සහෝදරයා තමයි එස්තව හදාගත්තේ කුඩා කාලේ ඉඳලම මේ ප්‍රදේශය තුලම ඇගේ අම්මා තාත්තා නැති වෙලා. එතකොට අම්මා තාත්තා නැති වෙච්ච අසරණ වෙච්ච අවස්ථාවක හිටපු කුඩා දැරිවියක් එවකට කවුද එස්තර් කියන්නේ. ඔබ දන්නවද මේ කොටසින් මම ඔබට පෙන්නන්නම්. දෙවියන් වහන්සේ ආව ඔසවපු ආකාරය හරි පුදුමයි. හිතා ගන්නත් බැරි විදියට එස්තර් හිතුවෙත් නෑ මම යම් දවසක මේ තැනකට එනවා කියලා. එස්තර් අම්මා තාත්තා නැතිව හැදුණු කෙනෙක්. අම්මා තාත්තා නැතුව එයාට හිටියේ උදව් කරන්න මොර්දෙකයි කියන සහෝදරයා පියෙක් වගේ ඇව බලාගත්තා. ඒ ගත වෙච්ච කාලවකවානුවේ අම්මා තාත්තා කෙනෙක් නැතුව එයා කොච්චර දේවල් වලට මුහුණ දෙන්න ඇද්ද? ලොකු පිළිගැනීමක් නැතුව තියෙන්න ඇති. සමහර විට එයාටම දැනෙන්න ඇති සමහර අයගේ දෙමව්පියන්ව දකිද්දී මට මගේ අම්මා තාත්තා නැහැ. ඒ අසරණකම, ඒ තනිකම, ඒ වේදනාවත් එක්ක ගිය කාන්තාවක් වෙන්න ඇති. කාන්තාවක් එස්තර් කියන්නේ. එස්තර්ගේ අත්දැකීම අන්න ඒක වුණා. ගොඩක් අමාරුකම් මැද යන්න ඇති. අපි දන්න අම්මා තාත්තා නැතුව වේදනාවෙන් අමාරුවෙන් ජීවිතේ යන දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා අමාරුකම් මැද යන දරුවන් එක්ක සේවය කරන්න දෙවියන් වහන්සේ අපේ සභාවට විශාල සේවයක් දීලා තියෙනවා. මම හිතනවා ඒ වැඩ කරන ගුරුවරුන් හා බොහෝ අයට ඔවුන්ව දැනෙන ගුරුවරු කණ්ඩායමක් අපේ සේවය තුල ඉන්නවා. ඒක හරි අමාරුයි ඔවුන්ගෙන් අහන්න පුළුවන් වුණා. සමහරවිට ඔබේ අත්දැකීමත් ඒක වෙන්න පුළුවන්. හරි අමාරු අවස්ථාවක් මේක. අම්මා තාත්තා නැතුව ලොකු තනිකමකින් ජීවත් වෙච්ච කෙනෙක් තමයි එස්තර් කියන්නේ. එයාට ලොකු උපකාරයක් වුණා මොර්දෙකයි කියන එයාව බලාගත්තු සහෝදරයා. ඔබ දන්නවද? එවන් කෙනෙකු වුණත් ඒ අය ගැන දෙවියන් වහන්සේට අතිවිශාල සැලැස්මක් තියෙනවා. අපේ ළමා සේවයේ දරුවෝ ගැන හා අපිට මේ සභා පවුලට එකතු වෙන බොහෝ එවැනි මට්ටම් වල ඉන්න අය ගැන සභාවක් විදියට අපිට දැනෙන්න ඕන. දෙවියන් වහන්සේට ඔවුන් ගැන සැලැස්මක් තිබෙනවා. ඔබේ අතීතයේ අත්දැකීමත් මේ හා සම වෙන්න පුළුවන්. මේකට අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි මම ඔබට කියනවා දෙවියන් වහන්සේට ඔබත් මමත් ගැන ඒ දරුවෝ ගැන
උන්වහන්සේගේ සබහ පවුලට එකතු වෙන ප්‍රශ්න අමාරුකම් වේදනාවන් මැද යන හැම කෙනෙක් ගැනම උන්වහන්සේට තියෙන අනර්ග සැලැස්මක්. ඒ නිසා අපි හැම කෙනෙක්ගේම ජීවිතය ගැන උන්වහන්සේට අනර්ග සැලැස්මක් තියෙනවා. ඒ දරුවෝ ගැන අනර්ග සැලැස්මක් තියෙනවා. අපි ආපු අපේ ජීවිතයේ අතීතයන් පහු කරගෙන ස්වාමින් වහන්සේ අද අපිව මේ තැනට ගෙනල්ලා තියෙනවා. ඔබ මොහොතක් කල්පනා කරොත් උන්වහන්සේගේ රැකවරණය, උන්වහන්සේගේ සැලැස්ම හරි පුදුමයි නේද අපේ ජීවිතේට. මම ඒකයි කිව්වේ අද දවසේ සාක්ෂි දෙක තුල උන්වහන්සේගේ සැලැස්ම අපිට ස්ථිරයි කියන එක උන්වහන්සේ ප්‍රකාශ වෙන්න ඉඩ හැරියා. ඒ නිසා අපි හැම කෙනෙක් ගැනම දෙවියන් වහන්සේට සැලැස්මක් තියෙනවා. අපේ මාතෘකාව අද කාන්තාවක්, සහෝදරියක්, ඔබේ බිරිඳ, ඔබේ දියණිය, ඔබේ කුඩා දියණිය, ප්‍රේමවන්ත සහෝදරයා, ප්‍රේමවන්ත පියා. දෙවියන් වහන්සේ ඇය ගැන විශාල සැලැස්මක් තියාගෙන තියෙන කෙනෙක්. උන්වහන්සේ විශාල සැලැස්මක් ඇතුවයි, විශාල වටිනාකමක් ඇතුවයි ඔබට ඇයව මුණ ගැස්වේ, ඔබට ඇයව දුන්නේ, ඔබේ දියණියව ඇයට ඔබට දුන්නේ. එනිසා දෙවියන් වහන්සේ ඉදිරියේ අපි හැම කෙනෙක්ම එක හා සමානයි. උන්වහන්සේ අපි හැමෝටම දීලා තියෙන්නේ එක හා සමාන වටිනාකමක්. සම්මාදන් කාලේ ගායනා කරා යේසුස් වහන්සේගේ පූජාව ගැන. එහෙනම් යේසුස් වහන්සේගේ කුරුසේ පූජාව කරන කොටගෙන අපිට ලැබුණු වටිනාකම, උන්වහන්සේ අපේ ජීවිතයේ තියලා තියෙන සැලැස්ම දකින්න පුළුවන්කම උන්වහන්සේ අපිට දීලා තියෙන එකම මහත් ආශිර්වාදයක්. ඒ නිසා අද සහෝදරයන් කල්පනා කරයි අද එහෙනම් කාන්තාවන්ට තමයි මේ දේශනාව අපිට අදාළ නැහැ කියලා. නෑ, ඔබට අදාළයි පළවෙනි කාරණාවම. හේතුව තමයි ඔබ දන්නවද දෙවියන් වහන්සේට ඔබ දෙන්නවම ඔබේ පවුල ඉතාමත් වටිනවා. කොයිම හේතුවකින්වත් දෙවියන් වහන්සේ ටිකක් වටිනවා. භාර්යාවට වඩා ස්වාමි පුරුෂයා ටිකක් වටිනවා කියලා දේවචනේ කියලා නැහැ. හැබැයි අපේ කාර්ය භාරයන් වලදී අපි එකිනෙකාට එකිනෙකා වෙනස්. උන්වහන්සේ අපි හැමෝටම දුන්නේ එක හා සමාන වටිනාකමක්. අපි දන්නම බයිබල් පදයක් තියෙන උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ අපි ඒක කියවමු, කමක් නැහැ. උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 27 28. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේක්, නුඹලා බෝ වී වැඩි වෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කරගනිව්. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද, ආකාශයේ පක්ෂීන් කෙරෙහිද, පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරවයි කීසේක. දෙවියන් වහන්සේ ස්ත්‍රිය පුරුෂයාව වටිනාකමක් ඇතුව, සැලැස්මක් ඇතුව, උන්වහන්සේගේ පිළිගැනීමක් ඇතුව, ආධිපත්‍යයක් ඇතුව මැව්වා. මම ඔබට මේ කියන්නේ ප්‍රේමවන්ත සහෝදරයා, මම කව පළවෙනි පණිවිඩය ඔබටයි. හේතුව උන්වහන්සේ ඔබේ පවුල සැලසුම් කරපු දෙවියන් වහන්සේ. ඔබේ භාර්යාව ඔබට මුණ ගැහෙන්න, පවුලක් ලෙස ඔබ ඉදිරියට යන්න, ඔබ විශ්වාස කරන්න දෙවියන් වහන්සේ ඔබව සැලසුම් කළේ. අපි අද මොන වාතාවරණයකටපත් වුණත්, අපි මූණ දෙන වාතාවරණේ කොයි ආකාර වුණත් සැලසුම් කළේ දෙවියන් වහන්සේ. අපිට ප්‍රශ්නයක් වෙයි, දෙවියන් වහන්සේද සැලසුම් කළේ මේ මූණ දෙන දේවල් වල හැටියට කියලා. දෙවියන් වහන්සේ ඔබේ පවුල සැලසුම් කළේ. උන්වහන්සේ ඔබට, ඔබේ භාර්යාවට, ඔබේ ගෙදර දරුවන්ට දුන්නේ වෙනම කාර්යයන්. අපේ කාර්යයන් අතරින් අපි වෙනස්. එනිසා ප්‍රේමවන්ත සහෝදරයා, ඔබ තේරුම් ගන්න ඕන ඔබේ භාර්යාව, ඔබේ දියණිය, අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ එක්ක වටිනාකමකින් මැව්වත් අපේ කාර්ය භාරයන් වලදී අපි වෙනස්. ඔබ ස්වාමි පුරුෂයන්, ඔබට පුළුවන්, ඔබේ පුළුවන්කම නෙමෙයි ඔබේ භාර්යාවට තියෙන, ඇය වෙනස්. පුළුවන්කම අතින්
හිතන විදිය අතින් වෙනස්, දැනෙන විදිය අතින් වෙනස්, අවබෝධ වෙන අතින් වෙනස්. එනිසා මේක අපි තේරුම් නොගත්තොත්, ඔබ තේරුම් නොගත්තොත් කාර්ය භාරය අතින් වෙනස්, නමුත් වටිනාකම සමානව දෙවියන් වහන්සේ මැව්වා. දෙවියන් වහන්සේ කාර්ය භාරයන් වලදී ස්වාමි පුරුෂයව කාර්යයන් වලදී කරන්න ඕනි කොටස් අපිට දීලා තියෙන දේ වචනයෙන්. දෙවියන් වහන්සේ මුළු විශ්වයම වලා, මුළු ලෝකෙම වලා අනර්ගම ඇවිල්ලා මිනිස්සු අපි දන්නවා දෙවියන් වහන්සේගේ ආදම්ම මෙව්වා. ආදම්ම මවලා දෙවියන් වහන්සේ දැක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? තනියම ඉන්න එක හොඳ නැහැ කියලා. ඒ කියන්නේ මොකක් හරි අඩුවක් තිබුණා. පුරුෂයා මැව්වට පස්සේ අපි කියනවා පුරුෂයා විශිෂ්ටයි නේද? හැබැයි මේ විශිෂ්ට පුරුෂයාව දෙවියන් වහන්සේ මැව්වට පස්සේ ආදම් දෙවියන් වහන්සේ දැක්කා තනිව ඉන්න එක හොඳ නැහැ කියලා. ඒ නිසා මොකද වුනේ? ආදම්ට හොඳ නින්දක් දීලා ආදම්ගේ ඉලෑටේ අරගෙන එයාගෙන්ම අරන් බහර්යාව ඒවව නිර්මාණය කළා. ඔබ දන්නවද? මිනිස්සයා මැව්වට පස්සේ දෙවියන් වහන්සේ ලෝකයේ දැක්කේ ඉතා යහපත් විදියට. මේක ඔබ දන්නවා. එතකොට ආදම් විතරක් මැව්වට පස්සේ දෙවියන් වහන්සේ දැක්කේ අඩුවක් තියෙනවා. හැබැයි ඒක අති විශිෂ්ට උනේ කවුරු ආවට පස්සේද? ඒවව මැව්වට පස්සේ දෙවියන් වහන්සේ දැක්කා ඉතා යහපත් දෙවියන් වහන්සේ මවපු මැවිල්ල. එහෙනම් විශිෂ්ට කවුද? අති විශිෂ්ට කවුද? ඔබ කියන්නේ. දෙවියන් වහන්සේට පවුලේ ජනක විශිෂ්ට කවුද? අති විශිෂ්ට කවුද? මැවිල්ල ගැන හිතලා කියන්නේ. දෙවියන් වහන්සේට අපි හැමෝම අති විශිෂ්ටයි. ආමෙන්. කාර්ය බහරයන් වලදී මම ඔබට කියන්නේ අද කාන්තා දිනේ නිසා කාන්තාවන් පැත්තට ටිකක් බර වෙලා යයි. කාන්තාවන්ට ටිකක් කොලර් එකක් තියෙනවා නම් උස්ස ගන්න අවස්ථාවක් තියෙවි. හැබැයි දෙවෙනි පණිවිඩයේදී ඔබටත් වගකීමක් තියෙනවා කියලා ඔබට වැටහෙවි. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා, පියා, ස්වාමි පුරුෂයා ඔබ තේරුම් ගන්න. දෙවියන් වහන්සේ ඔබව, ඔබේ භාර්යාව, ඔබේ පවුල සැලසුම් සහගතව නිර්මාණය කරපු දෙවියන් වහන්සේ. සැලැස්මක් තියෙනවා දෙවියන් වහන්සේට. උන්වහන්සේ ඔබට, ඔබේ භාර්යාවට වටිනාකමක් දුන්නා. කාර්ය භාරයන් වලදී අපි වෙනස් වෙද්දී මේක ඔබ තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත්තේ නැති වුණොත් තමයි අපි ප්‍රශ්න ඇති කරගන්නේ. මං හිතන විදියට නෙමෙයි මගේ භාර්යාවත් එහෙම හිතන්න ඕන. ස්වාමි පුරුෂයා හිතන්නේ. මේවා අපි තේරුම් ගත්තහම තමයි දෙවියන් වහන්සේව ගෞරවයට පත් කරන පවුලක් විදියට අපිට එසවෙන්න, ඉදිරියට යන්න උන්වහන්සේගේ කරුණාව ලැබෙන්නේ. ඒ නිසා ස්වාමි පුරුෂේනි, දෙවියන් වහන්සේ ඔබට වටිනාකමක් දීලා තියෙනවා. ඒ වගේම ඔබේ භාර්යාවට වටිනාකමක් දීලා තියෙනවා. ඔබේ දියණියට පවුලේ ඔබේ පුතාට වටිනාකමක් දීලා තියෙනවා. දෙවියන් වහන්සේට ඔබේ භාර්යාව වටිනවා. ස්වාමි පුරුෂේනි, මට ඒක දැන් තදින් කියන්න ඕන. මම භාර්යාවක් නිසා. දෙවියන් වහන්සේට ඔබේ භාර්යාව වටිනවා නම් ඔබට ඇය වටින්න ඕන හැම වෙලාවකම. මේක පවුල් අධ්‍යයනයක් නෙවෙයි. මීට වඩා බර අධ්‍යයනයන් පවුල් අධ්‍යයනය වලදී යනවා. ඔබට ඔබේ දියණිය වටින්න ඕන. ඔබේ භාර්යාව වටින්න ඕන. දෙවියන් වහන්සේට ඔවුන්ව වටිනවා නම් කිසිම හේතුවක් නිසා, ඔබ මුහුණ දෙන ප්‍රශ්නේ වාතාවරණයේ අමාරුකම නිසා ඒ වටිනාකම ඇයගෙන් බැහැර කරන්න බෑ. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට එවැනි වටිනාකමක් දීලා තියෙනවා. භාර්යාව, ස්වාමි පුරුෂයා ඔබට වටිනවා. වටිනාකමක් ඇති, සැලස්මක් ඇති කෙනෙක්ව තමයි දෙවියන් වහන්සේ ඔබට දීලා තින්නේ. නිකන් ඔහේ ඉන්න කෙනෙක් නෙවෙයි. හේතුව තමයි අපි හැම කෙනෙක්ම ජේසුස් වහන්සේව පිළිගත්තු, දෙවියන් වහන්සේ නියම කරපු උන්වහන්සේගේ දරුවන් නිසා.
ඔබට මේ ආත්මික දැක්ම තියෙන්න ඕන ඔබ මූණ දෙන ප්‍රශ්නය අරගලයට වඩා. අරගලයක් කෙනකොට අපිට හිතෙන්නේ එක්ක මෙයාට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මෙයා වටින්නේ නැහැ. මෙයාට අවබෝධ නැහැ. මට තමයි අවබෝධ කියලා අපිට හිතෙනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ එක හා සමාන වටිනාකමක් ඇති කෙනෙක්. ඔබ ඇයි ඒක තේරුම් ගන්න ඕනේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ජීවිතේ පූජා කරලා අපිව මිලදී අරගෙන උන්වහන්සේ අපිව සකස් කරලා සැලැස්මක් ඇති ඉදිරි අනාගතයක් ඉදිරියක් බලාපොරොත්තුවක් අපේ ජීවිතයට දීලා තියෙනවා. එවැනි කෙනෙක් ඔබ ළඟ ඉන්න භාර්යාව, එවැනි කෙනෙක් ඔබ ළඟ ඉන්න පුරුෂයා, එවැනි කෙනෙක් ඔබ ළඟ ඉන්න දියණිය පුතා. එනිසා ඔබේ පවුලේ කෙනෙක් දැන් ඔබ ළඟ ඉන්නවනම් විශේෂයෙන් ස්වාමි පුරුෂයා භාර්යාව ළඟ නම් ඇය දිහා බලලා හොඳ හිනාවක් දාන්න. මම ඊට පස්සේ කියන්න යාට කියන්න ඕනේ දේ මොකද්ද කියලා. ඔබේ භාර්යාව ඔබේ ළඟ නම් ඇය දෙස බලන්න. ගෙදර එද්දි තිබුණේ වෙන කල්පනාවක් නම් දැන් ඒ කල්පනාව වෙනස් කරගන්න. දැන් ඔබ බලන්න ඕනේ ඇය දිහා, ඔබේ දියණිය දිහා. මේ දෙවියන් වහන්සේ සැලසුම් කරපු තැනැත්තියක්, තැනැත්තෙක්. ඒ නිසා අපි මූණ දෙන අමාරුකම කොයි ආකාර වුණත් දෙවියන් වහන්සේ අපිට යහපත් දෙයක් දීලා තියෙන්නේ. අපිට ඉදිරියට යන්න සැලැස්ම තියෙන උන්වහන්සේගේ අතේ. ඒ නිසා ඔබ බය වෙන්න එපා. ඒ නිසා කාන්තාව, ඔබේ භාර්යාව, ඔබේ දියණිය දෙවියන් වහන්සේට වටිනවා. මං අද දවසේ ඔබ ඉදිරියේ දේශනා කරන්නෙත් අපේ සභාවේ බොහෝ කාන්තාවන් අද පෙරටු අරගෙන ක්‍රියා කරන්නෙත්. ඔබ දන්නවා අපේ සභාවේ සේවය කරන ගොඩක් කාන්තාවන්, සහෝදරියන් ඉන්න බොහොම යහපත් හදවතකින්. ඒ නිසා ඔබ ඉදිරියේ මම ඉන්නෙත් ඒ නිසා තමයි. දෙවියන් වහන්සේ අපිට වටිනාකමක් දුන්නා. උන්වහන්සේ ගැන කියන්න උන්වහන්සේ බොහෝ දේවල් මැද අපිව අත්දැකීමෙන් අරගෙන ආවා. ඒ නිසා කාන්තාව දෙවියන් වහන්සේට වටිනවා. ඇයට දෙවියන් වහන්සේ ඉදිරියේ සැලැස්මක් තියෙනවා. එස්තර් ගැන අපි එස්තර් කවුද කියන එක බැලුවා. එස්තර් අම්මා තාත්තා නැතුව ජීවත් වෙච්ච කෙනෙක්. හැබැයි මේක දේවචන ඉදිරියට යදී අපි දකිනවා රාජ්‍යගේ බිස්සව වෙන්න දෙවියන් වහන්සේ අති විශාල උසස් ස්ථානයකට ඇයව අරගෙන ආවා. ඒ නිසා ඔබ කවුරු වුණත් දෙවියන් වහන්සේට තැකීමක් තියෙන්නේ ඔබ ගැනයි. ප්‍රේමවන්ත සහෝදරයා, සහෝදරිය. ඒ නිසා උන්වහන්සේට ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔබව තෝරගත්තු දරුවෙක් නිසා, ඔබ තෝරගත්තු පවුලක් නිසා ඔබව ඉදිරියට ඉහළට ඔසවන්න. එහෙනම් ඒ අතර අපිට අපෙන් වෙන්න ඕනි කාරණාවන්, අපේ වගකීම් කීපයක් තියෙනවා. ඔබ දන්නවද? ජේසුස් වහන්සේ වෙතට, ජේසුස් වහන්සේගේ සේවා කාලය තුල උන්වහන්සේට බොහෝ කාන්තාවන් මුණ ගැසුණා. සමහර අය සමාජයෙන් කොම් වෙච්ච අය, සමහරු කිසිම බලාපොරොත්තුවක් තිබුණු නැති අය, සමහරු මිනිස්සුන්ගෙන් වේදනාවට පත්වෙච්ච කාන්තා චරිත. උදාහරණයකට පෞකාර ස්ත්‍රිය, යේසුස් වහන්සේගේ පාද ආලේප කරපු ස්ත්‍රිය, සමාරිය ස්ත්‍රිය, මාර්තා මරියා. මේ හැම කෙනෙක්වම ජේසුස් වහන්සේ නැවත සකස් කරලා ඔවුන්ව උන්වහන්සේගේ සේවයේ කොටස්කාරියන් බවට පත් කරගත්තා. ඒකට බයිබල් පද තියෙනවා, අපි කියවන්න යන්නේ පරක්කු වෙන නිසා. ලූක් 7 වෙනි පරිච්ඡේදයේ 36 ඉඳලා 50 උන්වහන්සේගේ පාද ආලේප කරපු මරියා ගැන තියෙනවා. යොහන් 8:1 පෞකාර ස්ත්‍රිය, යොහන් 4:1 සමාරිය ස්ත්‍රිය, යොහන් 20:14-18 මේ බයිබල් පදවල උන්වහන්සේට මුණ ගැසුණු ස්ත්‍රීන්, උන්වහන්සේට මුණ ගැසුණු බොහෝ අමාරු සහිත අමාරු වාතාවරණයන් වල ගිය කාන්තාවන්ව උන්වහන්සේ නැවත සකස් කරලා යහපත් බලාපොරොත්තුවක්, යහපත් සැලැස්මක් ඔවුන්ගේ ජීවිතේ ලැබුවා. ඒ නිසා මම ඔබට කියන්නේ එස්තර් යුදෙව් කාන්තාවක්. ඇගේ
මුල් අත්දැකීම අමාරු වාතාවරණයක්. හැබැයි ඇය දෙවියන් වහන්සේගේ දරුවෙක්. දෙවියන් වහන්සේ තෝරගත් සෙනගගේ දරුවෙක්. එනිසා උන්වහන්සේට තිබුණේ මහත් සැලැස්මක්. අපේ ජීවිතයට තියෙන සැලැස්ම ස්වාමි පුරුෂයා ඔබේ භාර්යාවගේ ජීවිතය ගැන දෙවියන් වහන්සේට තියෙන සැලැස්ම ඔබට අමතක වෙලා ඇති. අපිට හිතෙන්නේ එක්ක මෙයාට මෙලෝ දෙයක් තේරෙන්නේ නැති, මෙලෝ බලාපොරොත්තුවක් නැති, මුකුත්ම සැලසුමක් නැති කෙනෙක් කියලා දැනෙනවා ඇති. හැබැයි ඔබ දන්නවද? ඔබට ඒක දැනුනේ නැති වුණාට දෙවියන් වහන්සේ ඔබේ භාර්යාව, ඔබේ දියණිය, අපි ඒ දියණිය දිහා බලද්දි, අපේ පුතා දිහා බලද්දි අපිට දැනිලා ඇති මු කොහේ යයිද, මොනව කරයිද, මෙයා මොනා කරගනීද දන්නේ නැහැ. නමුත් මං ආයේ ඔබට මතක් කරන්නේ මේක විශ්වාස කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තු අපේ ජීවිතයට උන්වහන්සේ අනර්ග සැලැස්මක් තියලා තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා ඔබේ භාර්යාව දෙස, ඔබේ දියණිය දෙස, ඔබේ දරුවා දෙස බලන්න ඕනේ. ඔබ ස්වාමි පුරුෂයන්, දෙවියන් වහන්සේ අනර්ග සැලැස්මක් තබපු මගේ භාර්යාව, මගේ දියණිය, මගේ දරුවා, භාර්යාව, මගේ ස්වාමි පුරුෂයා දෙවියන් වහන්සේ අනර්ග සැලැස්මක් තබපු කෙනෙක්. කොහිම හේතුවක් නිසාවත් ඔහුව ඇයව පල්හැ මට්ටමකට ඇදලා දාන්න අයිතියක් අපිට නැහැ. අපේ වචන වලින් ඇදලා දාන්න අයිතියක් අපිට නැහැ. දෙවියන් වහන්සේ එක හා සමාන වටිනාකමක් දීලා අපේ කාර්යයන් වෙනස් වුණාට, අපේ පුළුවන්කම් වෙනස් වුණාට අපි දෙන්නම අපේ පවුල දෙවියන් වහන්සේට වටිනවා. ඒකයි එස්තර් ගැන දෙවියන් වහන්සේට තිබ්බ සැලැස්ම. ඇයගේ කුඩා කාලේ අමාරු කාලයක් වුණා. එයාට දැනුණ අමාරු වාතාවරණයක් වුණා. හැබැයි එස්තර් දෙවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ වෙද්දී අපි කියමු මේක. එස්තර් දෙවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ. මම කොහේ හැම එකක්ම මම යන්නේ නැහැ. ඔබට කියන්න අවශ්‍ය කොටස මම කතා කරනවා අද දවසේ. දෙකේ 17 වෙනි පදය. රජද සියලුම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ආදරේ වී සියලු කන්‍යාවන්ට වඩා ඇයට කරුණාවද ආදරයද පෙන්වා ඇගේ හිසේ රාජෝටුන්න තබා වස්තී වෙනුවට ඇය බිසව කරගත්තේය. right. දෙවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ වෙද්දී වස්ති බිසව රජුගේ බිසෝ කමින් අයින් වෙද්දී දෙවියන් වහන්සේ තමන්ගේ ජාතියේ යුදා ජාතියේ මෙවැනි වාතාවරණයක හිටපු අම්මා තාත්තා නැතුව බොහොම අමාරු වාතාවරණයක ගිය එස්තර්ව තෝරගත්තා. කවුරු වෙන්නද? රජුගේ බිසව වෙන්න. මේකට කරුණු කාරණා ගොඩක් තියෙනවා. එස්තර් කවදාවත් හිතන්න නැතුව ඇති මේක. මම රජුගේ බිසව වෙයි කියලා. රජුගේ බිසවට තියෙන තැන කොහොමද? ඒක අපි බලන්න යනවා ඉදිරියට. එපමණ උසස්කමක්, එපමණ සැලැස්මක් අපේ ජීවිතය ගැන ඇති දෙවියන් වහන්සේට අපි හැමදාම ස්තුති කරන්න ඕන ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. ප්‍රශ්නය කොච්චර බරපතල වුණත්, තේරුම් ගන්න එක කොච්චර කිව්වත් තේරෙන්නේ නැතත් ආයේ ඔබ බලන්න ඕන ඇදිහා මේ දෙවියන් වහන්සේ සැලසුම් කරපු කෙනෙක්. ඒ සැලැස්ම අනර්ගයි. පුද්ගලිකව අපි කල්පනා කරද්දී අපේ අතීතයේ බොහෝ කාරණා පසු කරගෙන අමාරු අතීතයන් සමහර විට අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන උන්වහන්සේ අපිට දීලා තියෙන අනර්ග සැලැස්මක්. ඒ සාක්ෂිය ඔබට තියෙනවා අදත්. උන්වහන්සේ අපිව හිටවලා තියෙන්නේ අපේ වටේ මූණ දෙන දේවල් හැමදේම වෙනස් වෙලා නැහැ. හැමදේම විසඳිලත් නැහැ. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන උන්වහන්සේ ඔබට මට දීලා තියෙන්නේ සදාකාලික වටිනාකමක්, අනර්ගකමක්, පුදුම සැලැස්මක්. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරිය, ඔබ මේක විශ්වාස කරන්න. ප්‍රේමවන්ත සහෝදරයා, ඔබේ මං ආයෙ කියන්නේ ඇයි ඔබට මේක අමතක වෙයි ගෙදර යද්දි ආයෙ උදේ ආපු විදියටම බලයි ඇය දිහා. ඒක වෙනස් කරගෙන ඔබේ ඇස් වෙන්න ඕනේ දෙවියන් වහන්සේ තුලින් බලන්න. නම කියලා කියන්න ඔයා වටින කෙනෙක්. ඔයා දෙවියන් වහන්සේ සැලසුම් කරපු කෙනෙක්.
දෙවියන් වහන්සේ ඔබේ භාර්යාව දියණියව සැලසුම් කරා නම් ඔබට බෑ සැලසුම කඩලා දාලා වැඩක් නැහැ කියලා කියන්නේ. ඒ නිසා උන්වහන්සේගේ සැලැස්ම අනර්ගයි. ඔබට දීලා තියෙන පවුල අනර්ගයි. ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඒ අනර්ග සැලැස්ම එක්ක උන්වහන්සේ අපි වරගෙන යනවා. ඊළඟ චරිතය අපි ගමු. දෙවෙනි චරිතය වස්ති බිසව. මං කිව්වා මම මේ කොටස ඇතුලේ කාන්තා චරිතය එක්ක තමයි මම මේක ඇතුලේ තියෙන පාඩම නෙමෙයි කරන්නේ. මොකද එස්තර පොත කරන්න ගත්තොත් අද මේ වෙලාව හම්බ වෙන්නේ නැහැ. ඔබට බයිබල් පාසලේදී සමහර විට ඉදිරියට ඒ පොත් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. වස්ති බිසව කවුද? පළවෙනි පරිච්ඡේදයේ එස්තර පළවෙනි පරිච්ඡේදයේ පටන් ගැනීම ඉඳලම අහශ්වේරොෂ් කියන රජතුමාගේ විස්තරය සඳහන් වෙනවා. වස්ති බිසව කියන්නේ අහස්වේරොෂ් රජතුමාගේ බිරිඳ. දැන් රජතුමෙක් එවකට දැන් අපි එක සලමොන්ගේ කතාව තුලත් දකිනවා. රජ කෙනෙක් තමන්ගේ අභිමානය පෙන්නුවේ යම් කාල සීමාවක් තුළ මුළු රාජ්‍යයටම තමන්ට තියෙන ධනය, තමන්ට තියෙන දේවල්, වස්තුව, බලය, තමන්ගේ භාර්යාව මේවා එයාගේ අභිමානය තමයි. ඒ කාලේ තිබුණු තත්ත්වයන් ඒකයි. රජු යම් කාල සීමාවකදී ලොකු පාටියක් ලෑස්ති කරලා මුළු රාජ්‍යයටම තමන්ගේ අභිමානය පෙන්නනවා. එවැනි අවස්ථාවකට මේ අහශ්වේරොෂ් රජතුමා පත් වුණා. මේ කාලේ මේ ගෙදර ලොකු පාටි එකක්. මේ පාටි වෙලාවේදී ඔහු පෙන්වන්න පටන් ගත්තා ඔහුගේ අභිමානය. ඒක තමයි රජෙකුට තියෙන ගෞරවය. අභිමානය පෙන්නන එක. අපි කියවමුද ටිකක් ඒක. එස්ත පළවෙනි පරිච්ඡේදයේ 3 ඉඳලා 4 කොටසයි. ඊට පස්සේ මම කියනවා ඔබට කියවන්න ඕනි කොටස්. තමාගේ සියලු අධිපතීන්ද සේවකයන්ද වන පර්සියාවේ සහ මේදියාවේ සේනාධිපතීන්ටද රටවල උත්තමයන්ටද අධිපතීන්ටද තමා ඉදිරියේ මංගල්‍ය කෑමක් දුන්නේය. එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ උතුම් වස්තුවද තමාගේ මහිම ශ්‍රීයේ අනර්ඝතාවද බොහෝ දවස් එනම් දවස් 180ක් පෙන්වුවේය. රයිට්. මේක තමයි රජුගේ අභිමානය පෙන්නන මොහොතේ. ලොකු පාටියක් දවස් ගණනාවක් මේක තියෙනකොට 9 වෙනි පදය කියවන්න. වස්ති බිසවද අහශ්වේරොෂ් රජුට අයිති මාලිගාවේදී ස්ත්‍රීන්ට මංගල්‍ය කෑමක් දුන්නාය. 7 වෙනිදා රජුගේ සිත මුද්‍රික පානයෙන් පිනා ගිය විට වස්ති බිසව පෙනීමට ඉතා ලක්ෂණ නිසා ඇගේ අලංකාරකම ජනයන්ටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස ඈට ඔටුන්න පළඳවා රජු ඉදිරිපිට කැඳවාගෙන එන්ට අහශ්වේරොෂ් රජ තමාගේ ඉදිරියේ සේවය කළා වූ මෙහුමාන්ද බිස්තාද්ද හර්බොන්නාද වික්තාද අබක්තාද සේතරද කර්කස්ද යන නපුංසකයන්ගෙන් 7 දෙනාට අනකලසේක. නමුත් නපුංසකයන් අතර රජු කියා ඇරිය අනට එන්ට වස්ති බිසව අකමැති වූවාය. එබැවින් රජ ඊතා උදහස් වී ඔහුගේ කෝපය ඔහු තුළ ඇවිලුනේය. එවිට රජ කාලයන් දන්නා වූ ප්‍රඥාවන්තයන්ට කතා කොට අහශ්වේරොෂ් රජ නපුංසකයන් අත කියා ඇරිය ආඥාව වස්ති බිසව ඉෂ්ට නොකළ බැවින් නීතිය ප්‍රකාරයට ඈට මක් කළ යුතුයදැයි ඇසුවේය. මක් නිසාද රජුගේ කාරණා නීතියක් විනිශ්චයක් දන්න සියල්ලන් ඉදිරියට පමුණුවන සිරිතක් තිබුණේය. රයිට්. මොකද්ද ප්‍රශ්නේ වස්ති බිසව? තමන්ගේ ස්වාමි පුරුෂයා රජතුමාගේ අභිමානය පෙන්නන අවස්ථාවක ඔහු ඉල්ලීමක් කළා ඇව ඉදිරියට ගේන්න. නමුත් වස්ති බිසව මේක ප්‍රතික්ෂේප කළා. ඇය බිසෝ කමින් අයින් කරන්න හේතු උනේ මෙන්න මේක තමයි. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අභිමානය, තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ගරුත්වය මේක රජ නීතියක් වුණා. එහෙම වුණා නම් ඒක නීත්‍යානුකූලව අයින් කරනවා. එහෙම අකීකරු වුණොත් ඒකට ගරු නොකළොත් රජුගේ අභිමානය පෙන්වන්න තමන්ගේ භාර්යාව බිසව
සූදානමින් සිටිය යුතුයි. ප්‍රේමවන්ත සහෝදරිය, මේ කාන්තා දිනේ දවසේ ඔබට මේ පණිවිඩය. දෙවියන් වහන්සේ ඔබව ඔබේ පවුලේ භාර්යාව කර තිබෙනවා. සහෝදරියන් විදියට ඔබේ පවුලේ අභිමානය රකින්න එක දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන වගකීමක්. ඔබේ පවුල ආරක්ෂා කරන එක, ස්වාමි පුරුෂයාට ගරුත්වයෙන් සලකන එක, යටහත්කම ගරු කිරීම දෙවියන් වහන්සේ භාර්යාවට දුන්නු වගකීමක්, කිතුණු භාර්යාවකට. ඒක නම් මං හිතන්නේ ඔබ හොඳටම අහලා තියෙනවා. පවුල් අධ්‍යයනයන් වල නිතර පාස්ටික දේශනාවන් වල පවුල ගැන කතා කරොත් නිතර කතා කරන දෙයක්. ඒක දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවයක්. එපිස 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය, කොලොස්සි 3:18 ඔබට කටපාඩම් පද කිතුණු භාර්යාවක් විදියට මේක. බලන්න ඔබට කටපාඩම්ද කියලා. එපිස 5:22 එස්ත පොත තියාගෙනම ඔබ අනිත් පද හරවන්න. එපිස 5:22 භාර්යාවනි, ස්වාමින් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිසව සිටින්නාසේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටී. right. කොලොස්සි 3:18 භාර්යාවනි, ස්වාමින් වහන්සේ තුල සුදුසුව තිබෙන ලෙස නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. මොකද්ද දෙවියන් වහන්සේ කිතුණු භාර්යාවක් විදියට, කිතුණු සහෝදරියක් විදියට, පවුලක භාර්යාවක් කොට මාව තබපු දෙවියන් වහන්සේ මට කතා කරන දේ මොකද්ද? ඔබ දන්නවද ඔබේ වාතාවරණයේ ප්‍රශ්නේ අමාරුකම කොයි ආකාරුණත් දේව වචනේ වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා භාර්යාවගේ යුතුයකම, දෙවියන් වහන්සේ දුන්නු වගකීම මොකද්ද? ඔබ ඔබේ පවුල ආරක්ෂා කරන, ඔබේ ස්වාමි පුරුෂයාට ගරු කරන භාර්යාවක් වෙන්න ඕන. තරුණ දියණියන්, ඔබේ පවුලේ ඔබේ දෙමව්පියන්, දෙවියන් වහන්සේ දුන්නු දෙමව්පියන්, ඔවුන්ට ගරු කරන තරුණ දියණියක්, තරුණ පුතෙක් වෙන්න ඕන. මේක ඔබ දැනගන්න. මේක අපි එක්කෙනාට අදාළ පාඩමක් විතරක් නෙවෙයි. මේක අපි හැමෝටමයි. දෙවියන් වහන්සේ භාර්යාවට දුන්නු වගකීම මෙන්න මේකයි. ඔබ ඔබේ පවුලේ අභිමානය රකින්න කෙනෙක් වීමේ හැකියාව, පුළුවන්කම උන්වහන්සේ ඔබට දීලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ සමහර අමාරුකම් නිසා ඒක අපිට උලුප්පවා ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. එහෙම අය ස්වාමින් වහන්සේගේ පාමුලට ආවා. ඒ අයව යේසුස් වහන්සේ නැවත වෙනස් කළා. යේසුස් වහන්සේ වෙත අපි පැමිණෙන හැම වෙලාවකම උන්වහන්සේ අපිව වෙනස් කරනවා. අපේ වාතාවරණ වෙනස් කරනවා. ඒ නිසා අමාරු අතීතයන්, අභියෝගයන්, වේදනාවන් වැනි වාතාවරණ අපිට තිබුණත් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් විදියට ක්‍රියා කළ යුතුමයි. ඔබ ගැලවීම ලබලා මේ කිතුණු පවුලට අයිති වෙලා තියෙන කෙනෙක් නිසාම වස්ති බිසව තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අභිමානය සැලකුවේ නෑ, ගරු කළේ නෑ, කීකරුුනේ නෑ. මේක නීත්‍ය අනුකූලවත් එවකට වරදක්. දැන් අපි යේසුස් වහන්සේ පිළි අරන් ඉන්න, දෙවියන් වහන්සේගේ අනර්ග සැලැස්මක් ඇතුව ගමන් කරන සහෝදරියක්, කිතුණු පවුලක්. ඒ නිසා අමාරු අතීතයන් වල ඔබ ඉන්න එපා. දේවචනේ ගොඩක් අපිට මඟ පෙන්නනවා. අපි එදිනෙදා මුහුණ දෙන දේවල් අමාරුයි. අපි පවුලක් එක්ක ගමන් කරද්දී අපේ කාර්යභාරයන් වෙනස් නිසා සමහර අමාරු වාතාවරණයන් එක්ක නොතේරුම් ගැනීම මැද, වරද්ද ගන්න දේවල් මැද, වැරදුණු දේවල් මැද, ඇද වැටුණු දේවල් මැද අපි ගමන් කරනවා.
හැබැයි ඔබ දැනගන්න අපේ ස්වාමින් වහන්සේ අපි මූණ දෙන අමාරු තැනට වඩා විශාලයි. උන්වහන්සේගේ අභිමුඛත්වයේ අපිට සුවපත් වෙන්න පුළුවන් අපූර්ව කාරණාවන් තියෙනවා. ඒක ඔබ අත්දැකලා තියෙන සහෝදරියන් වෙන්න ඇති මෙතන ඉන්නේ. හැබැයි තවමත් තව දුරටත් ඔබ මුහුණ දෙන කාරණාව කොච්චර අමාරු වුණත් සමහර විට ඔබ මුහුණ දෙන කාරණාවේදී ඒ පීඩනයේදී ක්ෂණිකව ගන්න යන සහනය ඒ ගෙන දෙන පියවර ගැන පරිස්සම් වෙන්න සාතන් එතන ක්‍රියා කරන්න පුළුවන්. අද උදේ ඊයේ දවසෙත් දවස කොයි ආකාර වුණත් මම ඔබට මුලින් සිහිපත් කළා දෙවියන් වහන්සේ මට දීලා තියෙන්නේ අනර්ග සැලසුමක් ඇති කෙනෙක්. දෙවියන් වහන්සේ සැලසුම් කරපු කෙනෙක්. දෙවියන් වහන්සේ සැලසුම් කරපු පවුලක්. එතන මගේ භාර්යාව ස්වාමි පුරුෂයා දියණිය පුතා ඉන්නවා. එහෙනම් වස්ති බිස්සවගේ ප්‍රශ්නේ තමයි තමන්ගේ ස්වාමියාගේ අභිමානය සුරැකුවේ නෑ. ඔබ දන්නවද? යේසුස් වහන්සේ පිළිගත්තු ආදරණීය සහෝදරියනි, අපි හැම කෙනෙක් විශේෂ කෙනෙක් නිසා මේ කාරණාව ගැන අපි දෙවියන් වහන්සේ ඉදිරියේ තකන්න ඕන. මේක අපිට අමතක වුණොත් අපේ ප්‍රශ්නේ බරපතලකම නිසා ඔබ පරාජිත කෙනෙක් වෙනවා. ඔබ දන්නවද උන්වහන්සේ අපිව කැඳෙවි පරාජය වෙන්න නෙවෙයි. ජේසු වෙතට දුවගෙන ආපු කිසිම කෙනෙක් පරාජය වුණේ නැහැ. අන්න ඒවා ඔබේ වචනේ ඉගෙන ගන්න. දේ වචනේ කියවන්න. දෙවියන් වහන්සේට ලං වෙන්න. ඔබේ වාතාවරණය වෙනස් කරන්න පුළුවන් අති විශාල විශ්වයේ මැවුම් කරුවානන් අපිට ඉන්නේ. මේක ඇදලා අරගෙන රස බලන්න. අපි ආයෙ කාවත් හොයාගෙන දුවගෙන යන්න ඕනේ නැහැ. ඒ නිසා සහෝදරීනි, භාර්යාවනි, ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ ඔබේ ස්වාමි පුරුෂයාගේ තත්ත්වය කොයි ආකාර වුණත් මේ රජ කෙනෙක් රාජ්‍යයේ අනටයි බිරිඳ මේ වස්ති විශ්වකී කරුණේ නැත්තේ. ඔබේ ස්වාමි පුරුෂයා රජෙක් ලෙස දකින්න ස්වාමීන් වහන්සේ අනර්ග සැලැස්මක් කට අපිව අපේ පවුල ගෙනන් තියෙනවා. ස්වාමි පුරුෂයන් අද ආඩම්බරයෙන් ගෙදර යන්න. අද දේශනාවේ ඔබ රජෙක් කිව්වා දේශනාව ඉදිරියේ. එහෙනම් ඒ රජා දැනගන්නත් ඕන පළවෙනි කාරණාව මං කිව්වා. මට දෙවියන් වහන්සේ දීලා තියෙන අනර්ග සැලැස්මක් තියෙන කෙනෙක්. ඒ රැජින ඔබ දැනගන්න. ඒ පවුලේ අභිමානය රකින්න එක, පවුල ආරක්ෂා කරන එක, පවුල දෙවියන් වහන්සේව ගෞරවයට පත් කරන එක උන්වහන්සේ ඔබට දීලා තියෙන වගකීමක්. ඒ නිසා අපි එපිස කොලොස්සි පොත්වල බැලුවා මේ වචනේ වෙනස් වෙන්නේ නැහැනේ කවදාවත්. ඔබට මේක අහලම ඇත්ත අපි දන්නවා යටත් වෙන්න ඕනි කියලා. ගරු කරන්න ඕනි කියලා. දෙවියන් වහන්සේ පුරුෂයෙක් තුල ඒ අවශ්‍යතාවය තියලා තියෙනවා. ගරු කිරීම, ගරුත්වය. ඔබ භාර්යාවක් නම් ඒ අටහත්කම මම ඔබට කියන්නේ ඔබ මේක ඉගෙනගෙන තියෙනවා. මේක නැති වෙන්නේ නැහැ කවදාවත්. හේතුවක් නිසා මට යටහත් වෙන්න බෑ කියන්න බෑ. දෙවියන් වහන්සේ ඔබට නියම කළේ ඔබට දීලා තියෙන කාර්යභාරයේ කොටසක් තමයි ඔබේ ස්වාමි පුරුෂයාගේ අභිමානය රකින්න එක, ඔබේ පවුලේ ගරුත්වය රකින්න එක, ඔබේ පවුල ආරක්ෂා කරන එක. වරදී අපිට, වැරදෙයි අපිට, ප්‍රශ්නේයි අපිට, අමාරු වාතාවරණයන් එක්ක යන්න වෙයි අපිට. හැබැයි අපේ ස්වාමින් වහන්සේ සියල්ලට වඩා බලවත්. ඔබට සුවපත් වෙන්න ඒ අභිමුඛත්වය විශාලව තිබෙනවා. ඒ නිසා ඔබ මුහුණ දෙන දේදී දේවචනේ තියෙන අනර්ග වචනේ තමයි ඔබ සමාව දෙන්න. ඒ අමාරු අතීතය අමතක කරන්න බැරි, ඒ වෙච්ච දේ අමතක කරන්න බැරි, සමාව දෙන්න බැරි, මට කරපු දෙයට කොහොමද සමාව දෙන්නේ කියන ප්‍රශ්නාර්ථය අපි ඉන්නකොට ඔබ දුවල යන්න ඕන ස්වාමින් වහන්සේ වෙත. ගිය සතියේ පොය දවසේ
සහෝදරී දේශ බෙදාගත්තු දෙවියන් වහන්සේගේ වචනේ මම අල්ලගත්තු ප්‍රධාන කාරණාවක් සමාව දීම ගැන. ඒක මට හොඳටම වැදගත් වුණා. ඒක එක්තරා අය ඉගෙනගත්තු දෙයක්. අය අපි සමග බෙදාගත්තා. සමාව දීම ගැන. අපි දන්නවා සමාව දෙන්න ඕනේ කියලා. ඇයි සමාව දෙන්න ඕනේ? මව රිද්දපු මව රිද්දලා තියෙනවා. මව රිද්දනවා. කවුද? එයා. කවුද එයා? ස්වාමි පුරුෂයා, භාර්යාව, පවුලේ මගේ දරුවෝ. හැබැයි කිතුණු අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන කාරණාව වගකීම විය යුතු දේ සමාව දෙන්න. මෙන්න මේකයි මං ඇගේ දේශනාව ඉගෙන ගත්ත දේ. මම සමාව දෙන්න ඕනේ. මේක මට වැදුන ගොඩක්. පුද්ගලයා මත නෙවෙයි. ඒක මං ගොඩක් ලොකුවට ලියාගත්තා. මම සමාව දෙන්න ඕන පුද්ගලයා මත නෙවෙයි. මම කවුද කියන එක මතයි. මම කවුද? මම ස්වර්ගීය පුරවැසිකමක් ඇති දෙවියන් වහන්සේගේ දරුවෙක්. අන්න ඒ දැනුවත්කම මට තියෙන්න ඕන. නැත්තම් ඔබට ඔබව රිද්දපු කෙනා ඉස්සරහට එද්දි දන්නව සමාව දෙන්න ඕනි කියලා. කරගන්න බෑ අපිට. හැබැයි ඔබ අභිබවා යන්න ඕනි කාරණාව තමයි විශේෂයෙන් අපේ පෞල් ජීවිතය තුළ අපේ දරුවන් එක්ක ගනුදෙනු කරද්දී ඔවුන් අපේ දියණිය අපේ පුතා අපිව රිද්දපු අවස්ථාවන් ඒගොල්ලන්ගේ දේවල් එක්ක අපි රිදෙන අවස්ථාවන් තිබුණත් දෙමව්පියන් විදියට ස්වාමි පුරුෂය භාර්යාව විදියට අපි සමාව දෙන්න ඕනේ. ඒ පුද්ගලයා මත හිතලා නෙවෙයි මම කවුද? ඔබට පැහැදිලිද? මට නම් හොඳටම එදා පැහැදිලි වුණා ඒක. මම කවුද? ස්වර්ගීය පුරවැසිකමක් ඇති දෙවියන් වහන්සේගේ අනර්ග සැලැස්මක් ඇති අබ්බා තාත්තේ කියලා කතා කරන්න පුළුවන් ශක්තිය හා හැකියාව මට ලැබුණු දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඒ නිසා තමයි ඔබේ ස්වාමි පුරුෂයාට ඔබේ භාර්යාවට සිදුවෙච්ච දේ අමතක කරලා ඔබේ දියණියට ඔබේ පුතාට ඔබ සමාව දෙන්න ඕනේ. ඒක දරන්න ඕනේ. ඒක අමතක කරන්න ඕනේ. මගේ පුරවැසිකම මෙහෙ නෙවෙයි. අපේ පුරවැසිකම මෙහෙ නෙවෙයි. කොහෙද? ස්වර්ගයේ. ලෝකෙ සිදුවන දේවල් එක්ක අපිට හෙට ගැන හිතන්න බෑ. අපි දන්නේ නැහැ. ලොකු බලාපොරොත්තු අපිට තියාගන්න බෑ. ඔබ බලාපොරොත්තු ඇති කරගන්න. හැබැයි දේ වචනේ සඳහන් වෙලා තියෙන දේවල් ඉෂ්ට වෙමින් පවතිනකොට උන්වහන්සේ අපිට මඟ පෙන්ලා දීලා තියෙනවා විශේෂ රහසක්. අපි අයිති ස්වර්ගයේ අපිට තියෙන ස්වර්ගයේ පුරවැසිකමක්. ඒ නිසා මේ ලෝකේ කාරණා එක්ක ඔබ තවමත් ලත වෙන්න එපා. වස්ති බිසව තමන්ගේ තත්ත්වේ නැති කරගත්තේ ඒ කාල වකවානුවේ ඒ ස්වාමි පුරුෂයාගේ අභිමානයට එරෙහිව ක්‍රියා කරපු නිසා. ඒ නිසා ගැහැණියක් දෙවියන් වහන්සේගේ දරුවෙක් වන සහෝදරි ඔබ ඔබේ පවුලේ අභිමානය රකින්න කෙනෙක් බව අමතක කරන්න එපා. එස්තර් ඊට වඩා වෙනස් චරිතයක්. එස්තර් තුල ඒ යටහත්කම තිබුණා. දෙවියන් වහන්සේව ඊටමත් උසස් ස්ථානයකට පත් වෙන්න ඉඩ හැරියා. ඒ නිසා ඔබ කැප වෙන්න සහෝදරියක් විදියට. ඔබේ පවුලේ රැකවරණය සලසන්න. ඔබ ඉදිරියේ ඔබ ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත එන්නේ එකයි. එනිසා ඔබට ඔබේ ස්වාමි පුරුෂයට දුර්වලකම් කොච්චර තිබුණත් දෙවියන් වහන්සේ දිහා බලලා ඔබ හැරෙන්න. උන්වහන්සේට පුළුවන් අපේ ජීවිතේ අපේ පවුල ඉදිරියට මොසවන්න. පැහැදිලිද ඔබට කියන දේ? ඒ නිසා ස්වාමි පුරුෂයෙක් විදියට භාර්යාවක් විදියට උන්වහන්සේ දුන්නු පවුල ඔබට අනර්ගයි. ඔබ දන්නවද කිතුණු පවුලක් වෙනවා කියන්නේ කිතුණු දරුවෙක් වෙනවා කියන්නේ මේ තරම් අනර්ග කරුණාවක් වෙන කිසි කෙනෙකුට නැහැ. අපි අත්දකින්න දේවල් අපි එදිනෙදා ජීවිතේ මුහුණ දෙද්දී අපේ අත්දැකීම් අපි ලබන පිළිතුරු අපේ දරුවන් යන විදිය එස්ස දැනගෙන හිටියේ නැහැ කවදාවත් මම රාජ්‍ය බිස්සවක් වෙයි කියලා. අපි දැනගෙන හිටියෙත් නැහැ මේ විදියට ඔබ මන් දැනගෙන හිටියෙත් නැහැ ඔබ එක දේ වචනේ කියයි කියලා. සේවය කරන සහෝදරයන්
ඔබේ අතීතය ඔබ දන්නේ නැතුව ඇති. අද දෙවියන් වහන්සේ ඔබව මිනිස්සුන් ගැන දැවෙන හදවතක් ඇති කෙනෙක් බවට පත් කරලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ හොඳින් පහදලා දෙන්න පුළුවන් ප්‍රඥාව ඔබට දීලා තියෙනවා. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙන්න. මේකේ තුන්වෙනි කාරණාව අපි ඉක්මනින් යමු. අපි පෙරලා ගමු තුන්වෙනි පරිච්ඡේදයේ එස්තර්. මේක සිදු වෙන්නේ එස්තර් රැජින බවට පත් වුණාට පස්සේ ඒ ප්‍රදේශවල ජුදා අය විසිරීලා හිටියා. මේගොල්ලන්ට එරෙහිව මේ රජුගේ අධිපතියෙක් හිටියා හාමාන් කියලා. මෙයා සැලසුම් කළා. හේතු කිහිපයක් නිසා මම ඔබට හේතු දක්වන්නේ නැහැ. වෙලාව මදි නිසා. මුළු යුදා මිනිස්සුන් මරණයට පත් කරන්න. ඔහු කුමන්ත්‍රණ කළා රජුත් එක්ක එකතු වෙලා. මේක දැනගත්තා මොර්දෙකයි කියන්නේ එස්තව හදාගත්තු සහෝදරයා. මොර්දෙකයිට මේක ආරංචි වෙනවා. ඔහු ගිහිල්ලා දැන් ඉන්නේ එස්තර් කොහෙද? එවිදි එස්තර් කොහෙද? රාජමාලිගාවේ රාජබිසවයට ඒ ක්‍රමයක් තිබුණා ඒ විදියට යන්න. ඇය ඒකට කීකරු වෙලා බොහොම යටහත්කමින් යන කාලෙකදී මොර්දෙකයි මේක දැනුම් දුන්නා. මොර්දෙකයි අඬා වැටෙමින් ඇයට දැනුම් දුන්නා යුදා මිනිස්සුන්ව මරන්න යන්නේ දෙවියන් වහන්සේගේ දරුවන්ව මරන්න යන්නේ හාමාන්ගේ උපක්‍රමය ඇතුලේ කියලා. මොර්දෙකයි ගිහිල්ලා මේක දැනුම් දුන්නා. අපි කියවමු ඒක දෙවෙනි පරිච්ඡේදයේ රජවාසල සිටි රජුගේ සියලු සේවකයෝද හාමාන්ට නැමී වැන්දෝය. මක්නිසාද ඔහු ගැන රජු එසේ අන කර තිබුණේය. මෙන්න දෙවෙනි පරිච්ඡේදයේ නෙමෙයි හතරවෙනි පරිච්ඡේදයේ වෙද්දී තුන්වෙනි පරිච්ඡේදයේ හාමාන් මේක සැලසුම් කරනවා. මේක මොර්දෙකයිට ආරංචි වෙනවා. මොර්දෙකයි මේ ඉල්ලීම ඉල්ලනවා. අනේ අපේ සෙනගව ආරක්ෂා කරන්න ඔබට හැකි දේ කරන්න කියලා එස්තර්ගෙන්. එතකොට මේ අමාරු අවස්ථාවේදී මේ අභියෝගාත්මක අවස්ථාවේදී එස්තර්ගේ ක්‍රියාව හරි අලංකාර වුණා. අපි මේකේ හතරවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ කියවමු. 12 වෙනි පදේ ඉඳලා හතරවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ ඉඳලා එස්තර්ගේ වචන මොර්දෙකයිට දනවන ලද්දේය. එවිට මොර්දෙකයි එස්තර්ට උත්තර යවමින් රජගෙදර ඉන්න නිසා සියලු යුදෙවරුන්ගෙන් නුඹ පමණක් ගැලවේය කියා සිතා නොගනින්න. මක්නිසාද මේ ප්‍රස්තාවයේදී නුඹ නිශ්ශබ්දව සිටියොත් වෙන තැනකින් යුදෙවරුන්ට නිදහසත් ගැලවීමක් පැමිණෙනවා ඇත. නමුත් නුඹ සහ නුඹේ පිය වංශය නැතිවන්නේය. නුඹ රාජ්‍යයට පැමිණුණේ මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදැයි කියා කියන්ට අන කළේය. මොර්දෙකයි මේක දැනුම් දෙද්දී අපේ සෙනග විනාශ වෙන්න යන්නේ. එස්තර්ට දැනුම් දෙද්දී එස්තර්ට මේකට මූණ දෙන්න බැරි කාරණාවන් ඉදිරිපත් කළා. ආයෙ මොර්දෙකයි මේව ශක්තිමත් කළා. එහෙම කියන්න එපා. මේකට පියවරක් ගන්න කියලා. ඒක අභියෝගයක් එස්තර් ඉදිරියේ. රජුගෙන් දැන් අපිට පුළුවන් අපේ ස්වාමි පුරුෂයාගෙන් එයා විදේශගත හිටියා ෆෝන් එක ගත්ත කෝල් එකක් අරන් අපේ අවශ්‍යතාවය කියන්න. ගෙදර ඉන්නවනම් කඩේ ඉන්නවනම් ගිහිල්ලා කියන්න. වැඩට ගිහිල්ලා ආපුවම කියන්න මේකයි අනේ අවශ්‍යතාවය කියන. එවකට එහෙම කියන්න බෑ. රජුගේ බිස්සවට නීතියක් තිබුණා. රජු ඉදිරියට යන්න කාලවකවානුවක් තිබුණා. ඒට එහා යන්න බැරි වුණා. මේ අමාරු අවස්ථාවේදී තමයි මොර්දෙකයි මේක කියන්නේ කොහොම හරි මේ සෙනගව බේරගන්න අපේ සෙනග එස්තර් තීරණයක් ගන්නවා. මේක අමාරු අවස්ථාවක්. එයාට අභියෝගයක්, එයාට තර්ජනයක්. හැබැයි 16 වෙනි පදේ වෙද්දී ඇය තීරණයක් ගන්නවා. ඒක තේරුම් ගන්නවා. ඇය තේරුම් අරන් තීරණයක් ගන්නවා. 16 වෙනි පදේ. එවිට එස්තර් මොර්දෙකයිට උත්තර යවමින් ගොස් ශූෂන්හි සිටින සියලු යුදෙවරුන් රැස් කරවා මා උදෙසා ඔවුන් සමග දවස් 3ක් රෑ දවල් නොකා නොබී निराහාරව සිටින්න. මමත් මාගේ වැඩකාරියොත් එසේම निराහාරව ඉන්නෙමුව. එවිට නීතියට එකඟ නැති නමුත් මම රජු ළඟට යන්නෙමි.
මා නැති වුනොත් නැති වුණාවේ කියා කියන්ට කීවාය. එස්තර් දෙවියන් වහන්සේගේ දරුවෙක් විදියට මේ අභියෝගය අමාරුකම මැද මේ තර්ජනය මැද අය කරපු විශේෂ කාරණාවක් තමයි දෙවියන් වහන්සේට ප්‍රමුඛ ස්ථානය දුන්නා. 16 වෙනි පදයේ මේක ආරංචි වෙද්දී අය කියනවා අපි निराहारව යාඥා කරමු හැමෝටම निराहार මෙතන යාඥාව ගැන නෑ. निराहारව ඉන්නවා කියන්නේ මෙයා දෙවියන් වහන්සේට කැප වුණා අභියෝගය මැද අමාරුකම මැද දෙවියන් වහන්සේට ප්‍රමුඛ ස්ථානය දුන්නා. සහෝදරියනි ඔබ මූණ දෙන දේ මැද ඔබ මූණ දෙන අමාරුකම එදිනෙදා ජීවිතේ කාරණාව ඉදිරියේ දෙවියන් වහන්සේට ප්‍රමුඛ ස්ථානය දෙන සහෝදරියක් භාර්යාවක් දියණියක් වන්න. දෙවියන් වහන්සේ පුදුම දේ ඔබේ ජීවිතේ කරන ස්වාමින් වහන්සේ ඒක ඔබ අත්දැකලා තියෙන. අභියෝගයේ ඉදිරියේ අමාරුකම ඉදිරියේ දෙවියන් වහන්සේට ප්‍රමුඛ ස්ථානය දෙනකොට ඔබ ජය ගන්න යනවා. ඒ නිසා යාඥාව දෙවියන් වහන්සේ මත යැපෙන එක කිතුණු සහෝදරයන් කිතුණු පවුලක් විදියට අපෙන් සිදු වෙන්න ඕනි දෙයක්. දෙවියන් වහන්සේට ප්‍රමුඛ ස්ථානය ඔබ ජය ගන්න යනවා. එතකොට ඒගේ ජීවිතයේ එස්තර්ගේ ජීවිතේ ඇය මොන තත්ත්වයක හිටියේ මේ විදිහ උසස් තත්ත්වයක තමන්ගේ සෙනග ගැන ආරංචි වෙලේදී ඇය ප්‍රමුඛ ස්ථානයේ දුන අභියෝගයක් මේක. ඇය රජු ගාවට ඉක්මනට යන්නත් බැහැ මේක කියන්නේ. හැබැයි අවසානයේ ඇය කියනවා මට ඕන දෙයක් වෙච්ච දෙන් මම යනවා. ඒක තමයි ඇගේ තීරණය. පළවෙනි කාරණාව ඇය උන්වහන්සේ දෙවියන් වහන්සේට ප්‍රමුඛ ස්ථානය දුන්නා. කිතුණු පවුලක බහරයාවක් විදියට ඔබත් මමත් කිතුණු දියණියක් විදියට ඔබේ පවුලේ සහෝදරයෙක් සහෝදරියක් විදියට උන්වහන්සේට ප්‍රමුඛ ස්ථානය දෙන ජීවිතයකට අපි එන්න ඕන. අනිත් එක ඇගේ ජීවිතේ තවත් වැදගත් කාරණා මේ වාතාවරණයේ අමාරුකම කොච්චර වුණත් තමන්ගේ පවුලේ තමන්ගේ භූමිකාවේ බහරයාව කියන භූමිකාවේ ඒ අවශ්‍ය කාරණාව ඇයිස්ට කළා. ඒක තමයි ඇගේ ජීවිතේ යහපත් ගතිගුණයක්. ඊළඟ කාරණාව තමන්ගේ සෙනග මැරෙන්න යන්නේ විනාශ වෙන්න යන්නේ කියලා ආරංචිය ලැබෙද්දී ඔවුන්ව ගලව ගන්න ඔවුන්ව බේර ගන්න ඇයි කිව්ව මට මොනවා වුණත් කමක් නැහැ කියලා. දෙවියන් වහන්සේගේ දරුවෙක් විදියට විනාශ වෙන මිනිසයන් දැනෙන හදවතකට අපි එන්න ඕන. එස්තට මේක දැනුණා. දෙවියන් වහන්සේට ස්තුතියි. අපේ සභාවේ තරුණ දරුවන් පවුල් ස්වාමි පුරුෂයන් බහරයවන් බොහෝ පිරිසක් උන්වහන්සේට සේවය කරන්න කැප වෙලා ඉන්නවා. ඒක හරිම අනර්ග සැලැස්මක් අනර්ග අලංකාර දර්ශනයක් උන්වහන්සේ අපේ සභා පවුලට දුන්නා. එවැනි හදවත් ඇති සහෝදරියන් බොහෝ පිරිසක් උන්වහන්සේගේ වැඩේ බැහැලා ඉන්නවා. මේක උන්වහන්සේගේ ආශිර්වාදය ලබන්න ඔබට හොඳ අවස්ථාවක්. අනිත් කාරණාව තමයි එස්තර්ව පුංචි කාලේ ඉඳලා හදාගත්තු මොර්දෙකයි කියන සහෝදරයා ගැන ඔහුගේ රැකවරණය ගැන ඔහුට ගරු කිරීම ගැන ඔහු ආරක්ෂා කරන්න ඕන කියන එක ගැන හොඳින් හිතපු කෙනෙක්. ඒ නායකත්වයට කීකරුණු කෙනෙක්. දැක්ක මොර්දෙකයි කොච්චර පුංචි කාලේ ඉඳලා ඇව රැකවල් කරන්න. රජවාසලට ආවත් ඔහු දොරටුවේ පාලකෙක් විදියට ඉඳලා එස්තර්ව රැකවල් කළා. මේ මොකක්ද ඒකට කියන්නේ? කෙලෙහි ගුණ එස්තර්ට තිබුණා. ඇය තැනට ගෙනාවේ මොර්දෙකයිගේ රැකවරණයත් එක්ක කියන එක එස්තර්ට දැනුණා. අද අපිව ඉදිරියට ගේන්න දෙවියන් වහන්සේ සමහර දෙවියන් වහන්සේගේ දරුවන් පාවිච්චි කරලා තියෙනවා. අද ඔබ යම් තැනක ඉන්නවනම් දෙවියන් වහන්සේ යම් මිනිසෙක් පාවිච්චි කළා ඔබව මේ තැනට ගේන්න. ගරු කරන්න. එයව අගය කරන්න. ඔබේ ස්වාමි පුරුෂයා බහරයාව ඔබට ධෛර්යයක් වුණු අවස්ථාවන් තියෙනවා. අද දෙවියන් වහන්සේට ඔබ සේවය කරන කෙනෙක් බවට පත් කරන්න. එහෙම හැම එකම දරාගෙන මේ තැනට එන්න. ඔබ අගය කරන්න ඇයව ඔහුව. එස්තර්ට තිබුණා මොර්දෙකයි ගැන මෙන්න මෙහෙම කල්පනාවක් අන්තිම මොහොත දක්වාම. ඔබ දන්නවද?
දෙවියන් වහන්සේට විශ්වාසවන්තව ඒ කාරණා විශ්ට කරද්දී එස්තර පුත් අවසානයේ මොර්දෙකයිවත් දෙවියන් වහන්සේ තාමත් උසස් ස්ථානයකට ඔසවනවා. ඒ නිසා මම ඔබට කිව්වා මේ එස්තර්ගේ ජීවිතේ මම දැන් ඔබට කතා කරපු කාරණා දෙවියන් වහන්සේගේ වචනේ තියෙන දේවල්. උන්වහන්සේගේ වචනයට අපි කීකරු වෙද්දී අපි උන්වහන්සේ කියන දේ කරනකොට උන්වහන්සේ අපිව ඔසවන්න යන්නේ අපේ පවුල ඔසවන්න යන්නේ ඊටමත් ඉහළ ස්ථානයකට. එනිසා ඔබව යම් කෙනෙක් ධෛර්යමත් කරලා සහෝදරියක් ඔබේ භාර්යාව ඔබට දැනෙනවා නම් ඇගේ ශක්තියත් එක්ක තමයි මං ඉස්සරහට ආවේ කියලා. මේ දේශනාවෙන් පස්සේ ඔබට දැනෙන මගේ දියණිය තමයි මට ලොකු හයියක් උනේ මේ වෙලාවේ. තාත්තලට දැනෙනවා නම් සහෝදරයන් සහෝදරියන්ට දැනෙනවා නම් සභාවේ මේ අය මට ධෛර්යයක් වුණා යම් දවසක කියලා. මේ දේශනාවෙන් පස්සේ ඔබ ස්තුති කරනවා. ස්වාමි පුරුෂයා භාර්යාව විශේෂයි. මොකක් හරි එකක් මුකුත් මතක් වෙන්නෙම නැත්නම් එකක් හරි මතක් කරලා ස්තුති කරන්න. ඔයා නිසා තමයි අද මම මෙතන ඉන්නේ මේ වගේ දෙයක් කරන්නේ. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය එස්තර්ව දෙවියන් වහන්සේ රජින ඒ රජුගේ භාර්යාව බවට පත් කිරීමේ අතිවිශාල මහත් සැලැස්මේ ඉලක්කය තමයි විනාශ වෙන්න ගිය උන්වහන්සේගේ දරුවන් මේ මොහොතේ බේරගත්තා. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළා ඔවුන් ඒ කාරණාවට කැප වෙද්දී. එනිසා දෙවියන් වහන්සේට ඔබ කිතුණු පවුලක් කිතුණු භාර්යාවක් ස්වාමි පුරුෂයෙක් විදියට ඔබ මූලික ස්ථානය දෙන විට දෙවියන් වහන්සේගේ වචනයට කීකරුව එකඟව සමහර කාරණා පිෂ්ට කරනකොට උන්වහන්සේ අපිව තබන්න යන්නේ හරිම ප්‍රීතිමත් උසස් ස්ථානයක. මම මේ කියද්දී අත්දැකීම් ඔබ ලබලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ බව විශ්වාස කරන්න. දෙවියන් වහන්සේට ඔබේ භාර්යාව, ඔබේ ස්වාමි පුරුෂය, ඔබේ දියණිය, ඔබේ පුතා, ඔබේ පවුල ගැන සැලැස්මක් තියෙනවා කියන එක අමතක කරන්න එපා. අපි මුණ දෙන දේ කොච්චර අමාරු වුණත් ඒක ආය උලුප්පල පෙන්නන්න උන්වහන්සේ අනර්ග දෙයක් අපේ පවුල තුල තියලා තියෙන්නේ. අනිත් එක භාර්යාවෙනි ඔබේ පවුල සුරකින්න භාර්යාවක් වෙන්න ඔබ. මේ කාන්තා දිනේ ඔබට තියෙන පණිවිඩය මේකයි. ආය ඔබ දන්න දේ අලුත් කරනවා මේ. ඔබේ පවුල ආරක්ෂා කරන ඔබේ ස්වාමි පුරුෂයාගේ අභිමානය රකින්න එතනට එන්න බෑ කියන්න එපා. වෙච්ච දේ අමතක කරලා දෙවියන් වහන්සේගේ අභිමුඛයට දුවගෙන ඇවිල්ලා ඒ හයිය ගන්න. උන්වහන්සේ යහපත් ඒ සැලැස්ම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ උන්වහන්සේට ප්‍රමුඛ ස්ථානය දෙමින් උන්වහන්සේට කීකරුව සේවය කරන සහෝදරියක් වෙන්න. ඔබ පවුලක් ලෙසම දෙවියන් වහන්සේට සේවය කරන එක හැමදාමත් අපි බලාපොරොත්තු වෙන දේ ඔබට සේවය කරන සහෝදර සහෝදරියන් විදියට. ඔබ දුවල එන්නේ ඒක අමතක කරලා උන්වහන්සේ ඉදිරි ආයෙ සකස් වෙලා තීරණයක් ගන්න අපි පවුලක් විදියටම අපි උන්වහන්සේට සේවය කරන අය වෙනවා කියලා. ඒ නිසා මේ උදෑසන නැවත මම ඔබට මතක් කරනවා ඔබ ගැන දෙවියන් වහන්සේට තියෙන්නේ අනර්ග සැලැස්මක්. එස්තර්ගේ ජීවිතේ අපි ඒක දැක්කා. දෙවියන් වහන්සේ සැලසුම් කරපු දේ ඉෂ්ට වුණා. උන්වහන්සේ අපිට දෙන පොරොන්දු ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. අන්න ඒක විශ්වාස කරන්න.